අපි දැන් බලමු කොහොමද පොම්පයක් හදාගන්නේ කියලා. වතුර ඇදෙන්න පොම්පයක් හදාගන්නේ කොහොමද කියලා. දැන් ඒකට මෙන්න මේ වගේ සුදු යකඩ බටයක් තියෙනවොත් තමයි වඩා වටින්නේ. මොකද මේක මල කඩ කන්නේ නැහෙනි. මේක කොරොඩ් වෙන්නේ නැහැ. there is no corrosion. તો ස්ටේන්ලස් ස්ටිල් බටයක් ගන්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට මේ ඒකාකාරී මේ වගේ බටයක් දැන් මේක මිලිමීටර් 75ක් විතර තියෙනවා. ඒ බටේකනුත් මේ වැඩේ කරන්න පුළුවන්. විදියට මේ අග කොන ටිකක් විශාලෙටයි අපේ පොම්පේ වැඩ කරන කොටස පුංචියටයි ගන්න එක වැඩිය වටිනවා. මොකද මේ මෙතනින් වතුර ඇදෙන ප්‍රමාණය තමයි මෙතනින් පිට වෙන්නේ. එතකොට මෙතනින් ඇදෙනකොට අපි මෙතෙන්ට දානවා non return valve එක. දැන් ලංකාවේ නම් තියෙනවා foot valve කියලා තියෙන එක හොඳට සීල් වෙනවා. දැන් හැබැයි මේක කොච්චර මිලද දන්නේ නැහැ. මිල ටිකක් වැඩි වෙයි. නමුත් මම කරේ මම්ම හදාගත්ත ෆුට් වැල් එකක් වෙනුවට මේ වගේ වැහෙන්න ඇරෙන ක්‍රමයක් non return. එතකොට දැන් මෙන්න මේ තියෙන්නේ මේ මන් තියෙන්නේ රබර් පටි රබර් දාලා තියෙන්නේ නිකන් ටියුබ් එකක්. ටියුබ් එකකින් පටියක් රවුමක් කපලා මෙතෙන්ට දාලා තිනවා. ඒක කරේ මෙන්න මේ පල්ලේ තියෙනවා සිදුරු 6ක් විදලා. මේක ඕන ප්‍රමාණයක් තමයි විදින්න පුළුවන්. මම 6ක් විද්දා. එතකොට මෙතනින් ඇදෙන වතුර ටික ඒ වොලියම් එකේ ප්‍රමාණය මේ පැත්තෙන් පිට වෙන්න තියෙනවා. ඒතකොට නිදහසේ මෙතනින් ඇදුනොත් තමයි මෙතනින් එන්න පුළුවන්. මෙහෙන් අදිනකොට මෙතනින් අවශ්‍ය ප්‍රමාණයට එන්නේ නැත්තා. එතකොට ටිකක් ෂක් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ කොම්ප්‍රෙෂර් ඒ කියන්නේ මේ රික්තකේ ගතිය වැඩි. ඒතකොට මෙහෙන් අදින්න අමාරුයි. මොකද මෙහෙන් අදිනකොට මෙහෙන් එන්නේ නැත්නම් අදින්න අමාරුයි. එතකොට මේ පොම්පේ සෑහෙන බරක් දාන්න. එතකොට අපි හුළඟෙන් මේ කරන්නේ. එතකොට හුළඟේ ශක්තිය නාස්ති වෙනවා. ඒක වළක්වන්න අපි කරන්නේ මෙතන ප්‍රමාණය විශාල කරනවා. එතකොට මේ සිදුරු වලට අමතරව මේ වැහිලා තියෙනවනේ මේ. එතකොට ඇරිච්ච ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. දැන් අපිට මේ බටෙන් විද්දොත් වටේට ඇදෙන්නෙත් මේකෙන් නම් වැහෙන ප්‍රමාණය වැඩි වුණාම ඇදෙන වතුර ඇදෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඊට පස්සේ මෙතනින් තමයි මේ පැත්තට තමයි මේ පොම්පේ වැඩ කරන්නේ. මේ පොම්පේ කොටස. මම මේක අනිත් භාෂාවෙන් පොඩ්ඩක් කියන්නම්. මේ අමතර දෙමළ මුස්ලිම් අයට මේක තේරෙන්නේ නැතුනොත් යාපනයේ පැත්තේ. So what I did, I built up myself a non-return valve. So I didn't want to spend money. So what I did, I got the little bigger diameter and a smaller diameter and the weld together. Right? My welding is not good, but don't look at that. This is to not, there was a hole. So I put this one through the, close it, seal it. Forget about that. And the volume coming this side need to go this way. If its volume is not coming, whatever shock struggle inside, that's vacuum make too much energy wasting. So avoid that one. When this one pull, this side need to come volume to according to this one. That's why see these holes I put in here, the volume come here and go in this way. හරිද? ඊළඟට ඒ කතන්දරේ තමයි දැන් මේක මෙතන හදපු කොටස තමයි මෙන්න මේ වගේ රවුමක් අරන් ඒකට කප් එක වගේ හදලා මෙතන සීල් වෙන්න හැදුවා. මෙන්න මේ වගේ එකකට මේ වගේ රවුමක් කපලා දම්පු එක තමයි කරේ. දම්ලෙන් මැදින් ඇණයක් ඇල්ලුවා. එතකොට මෙහෙන් වතුර එනකොට මේක මෙ මිස්සිලා මේ කවුළු විවෘත වෙනවා, ඕපන් වෙනවා. එතකොට ජලය ඇතුළට එනවා. ඊළඟට වතුර මෙතන පිරුණ ගමන් මොකද වෙන්නේ? මෙහෙන් මේ පම්ප් එක ඇතුළට යනකොට මේක තද වෙනවනේ. මේක වැහෙනවා. So what I did, I make like this circle one, I make hole and a screw here, get the bicycle tube, piece of that and fix like this. This is my screw. Right? Nothing else. So this is my tube. It's closed, open and shut. හරිද? ඒක ඒ කොටස. ඊළඟට තමයි දැන් අපිට මේ ඒකාකාරී බටයක් නැතුව මම මෙහෙම ගන්නවා. ඔයාලට කැමති නම් එහෙම ගන්නත් පුළුවන්. ඒතර ඇදෙන්න තියෙන බර වැඩි වෙනවා පොම්ප් එකට. The second part. දෙවෙනි කොටස මම හැදුවා මේකේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ පැත්ත සුදු යකඩ. It must be stainless steel. එහෙම නැත්නම් මේක මේ කොරොඩ් වෙනවානේ. To avoid the corrosion,
it's much better get the stainless steel plate and make holes up to this side. හරිද? මෙහෙම සුදියාකඩ බටයක් සුදියාකඩ තහඩුවක් අරගෙන ඒකෙන් මේ කපා ගත්තා නම් හරි මේ රොඩ් එකත් ස්ටේන්ලස් ස්ටිල් වුණා නම් හොඳයි. එතකොට මල කඩ කන්නේ නැහැ. ඒ නැත්තම් මල කඩ කාපුවම වෙනස් වෙනවා. ප්‍රධානම දේ මල කඩ කණ එක වලක් ගන්න වෙන දෙයක් නෙවෙයි. රයිට්? මම පෙන්නන්නම් මෙතන කොහොමද බිල්ඩ් කරලා තියෙන්නේ කියලා. වොෂර් එකක් දාලා තිනවා. මම කියන්නේ දැන් මේ වගේ පම්ප් එක හදාගන්නේ අනිත් කොටස ස්ටේන්ලස් ස්ටිල් තහඩුවක් ගන්න ඕන. හරි ස්ටේන්ලස් ස්ටිල්. නැත්තම් මේක මේ වගේ මලකඩ කනවනේ. ඊට පස්සේ සිදුරු විද්ද ගන්නවා. දැන් මෙතන සිදුරු 6ක් විද්දා. මෙතන 5ක්වත් විද්ද ගත්තා නම් හරි. ඒකට මෙහෙන් එන වතුර මෙහෙන් පිට වෙන්න තියෙන්න ඕන. ඊට පස්සේ මේක මෙහෙමයි සවි වෙන්නේ. ඒතර අරහෙන් ආපු වතුර මේක පහළට යනකොට මෙතනින් උඩට එන්න තියෙන්න ඕන. නිදහසේ. එතකොට මෙතන අර ඇතුළේ තිබිච්ච පරිමාව ටක් ගාලා එළියට පනින්න ඒ වගේ සිදුරු තියෙන්න ඕනේ ආපු අතනින් ආපු ටික. එතකොට මේ පම්ප් එක තල්ලු කරන්න ඕනේ නිකම්ම පහළට යනවා. එයා ගියපු ගමන් මේක ඇරෙනකොට උඩට ජලය එනවා. ආයෙ උඩට අදිනකොට මේක වැහෙනවා. රයිට්? ඊළඟට ලෙදර් එකක් ගන්න ඕන. කඩේ තියෙන ලෙදර් එකකට සයිඩ් එකකට බටේ ගන්න. නැත්තම් බටේ සයිස් එකේ ලෙදර් හොයාගන්න බෑ. Right? You need to get the stainless steel plate and the leather and select your pipe according to that the leather side. Otherwise you might struggling to find the leather exactly matching on this diameter, inside diameter. So make sure keep in mind. And then ඊළඟට මේ සිදුරු මෙහෙම දැම්මා. මේ සිදුරු වලට ලයින් මෙහෙම දැම්මා. ඒ කියන්නේ මෙහෙම බැලුවාම මේ සිදුරු හරහා පේන්නට අවශ්‍යයි මෙහෙම. දැන් මේ සිදුරු හරහා පේන්නේ. හරිද? මේ සිදුරු ඕපන් වෙලා තියෙනවා එහා පැත්තටම. හරිනේ? ඔහම කරකවලා සුදුසු පරිදි ආම සිදුරු හදාගත්තා. then ඊළඟට මේක මෙහෙම මේ රබර් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ රබර් එක මෙහෙම දැම්මා. right? දාමලා මම වොෂර් එකක් දැම්මා. They must be stainless steel whatever. The rod and the plate and the screws. මේ ඔක්කොම ස්ටේන්ලස් සුදියාකඩ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේවා ගලවන්න කියන්න බැරි වෙනවා පහු වෙනකොට. මලකඩ කාපු ගමන්. මොකද තෙල් දාන්න බෑනේ අපිට. ඔයිල් දාන්න බෑ. ජලයට ඔයිල් මිශ්‍ර වෙනවා. So they must be stainless steel to avoid corrosion. Otherwise you might struggle. Because we can't add the lubrication oil or whatever. So because it's mixed with the water. Right? So we put that one and then we tie it. I put the rubber, the plastic hose, but don't worry, you can straight away make tight, or otherwise you can put the plastic something like that. Right? So අපිට මෙහෙම තද කරන්න පුළුවන්. Right? මෙහෙම ඉර කරා මේක කරකවනකොට මතක තියාගන්න මේ සිදුරු කෙලින් තියෙන්න ඕන, වැහෙන්න බෑ. So make sure the holes are lying here and double check open and you can see the holes through, because water need to come, must need to come on this way without any barricade. Right? දැන් මේක බාධාවකින් තොරව ජලය මෙතනින් එන්න තියෙන්න ඕන. හරිනේ? දැන් අපි බලමු ඊට පස්සේ මේක එහෙම හිර කරා. right? check nut දෙකක් දාන්න පුළුවන් නම් හොඳයි. මොකද එකක් බුරුල් වෙන්නේ නැහැ අනිත් එකෙන් හිර වෙලා තියෙනකොට. මේක තද කරලා ගානකට ඊට පස්සේ මේකෙන් නට් එක හිර කරන්න මෙතන අණු දෙකක් දාලා. ඒතර මේක බුරුල් වෙන්නේ නැහැ. මේක බුරුල් වුණොත් මේ කැල්ල එහෙම යනවා. right? be tight enough. make sure check nut, put double nut and tight each other. Then it's not getting loose. Right? And then දැන් අපි බලමු මේ කියපු කතන්දර ටික වෙනවද මෙතන මෙහෙම ඇද්දාම මෙහෙම අදිනකොට ජලය එන්න ඕන මෙතනින් මෙහෙම තල්ලු වෙනකොට මෙතනට ඇතුළට ආපු ජලය ටික හිර වෙලා තියෙන්න ඕනේ එළියට යන්න බෑ. එතකොට මොකද වෙන්නේ මෙහෙම තල්ලු කරනකොට මෙන්න මෙතන තියෙන සිදුරු වලින් උඩට එනවා. ඒ දැන් මේ මෙහාට ඇද්දා ආයි තල්ලු කරනකොට මෙතන ඇරෙනවා මේ වගේ ඇතුළේ ජලය තියෙනවනේ පහලින් එළියට යන්න බෑ. එහෙමනම් මොකද වෙන්න ඕන මේ ටික උඩට එන්න ඕන මෙහෙම තල්ලු කරනකොට. ඒතර උඩට අදිනකොට උඩු පැත්තෙන් තියෙන ජලය පහළට යන්න බෑ.
එතකොට උඩට ඇද්දට පස්සේ මේ ඇතුළ හිස් වෙනවා, අඩු වෙනවා. එතකොට යටින් පල්ලෙන් ජලය ඇතුළට එනවා ටක් ගාලා. රයිට්? මෙහෙම. ආයෙ පහළට යනකොට මේ උඩට එනවා. එතකොට මෙතෙන්ට එන වතුර ජලය ටික මේ බටේ දිගේ ඉහළට යනවා. ඒක තමයි වෙන්නේ. අදින හැම වෙලාවටම අතනින් එනවා. ආයෙ තල්ලු කරනකොට යන්න තැන නැහැ. ඒ ටික උඩට එනවා. ඒක තමයි වෙන්නේ. අපි බලමු එහෙම වෙනවද කියලා. 2 3 it's already water came. See? පොම්පේ පැන්න. See? ඔගොල්ලෝ හයියෙන් මේක තල්ලු කරොත් see? වතුර උඩට විදිනවා. අන්න ඒ විදින ගතිය වළක්වන්න තමයි මේ අර යටින් එන වතුර ජලය මෙතනින් පිට වෙන්න තියෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම එක තමයි see? ජල මට්ටම මෙතෙන්ට ආවම යට ලීක් වෙන්නේ නැත්තම් මේකේ ජල මට්ටම තියෙන්න ඕන. බට් මේ වතුර පහළට යනවනේ. අර අතන යටින් වැක්කිරෙනවා. So we need to avoid this one. It shouldn't be like that. It should be sealed properly. Right? So the water going down. But it still pump its work. See? But it's leak. Shouldn't be leak. මේ වගේ ලීක් වෙන්න හොඳ නැහැ. බින්දුවක්වත් වෙන්නේ නැති වෙන අපි මේක කඩෙන් ගන්න ඒ වගේ නම් තියෙයි පුට් වෑල් වල. නමුත් මේකේ මගේ වෙල්ඩින් එකේ මේ වෙල්ඩින් එක නම් දිහා බලන්න එපා. මම හොඳ එක්ස්පර්ට් වෙල්ඩර් කෙනෙක් නෙවෙයි. see? දැන් ලීක් වෙනවා මේ පැත්තෙන් පොඩ්ඩක් ලීක් වෙනවා. හරිද? දැන් බලමු අපි මීට වඩා උස වැඩකට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දැන් මම ගත්තා දිග බට කෑල්ලක්. ඒකේ බලයම කොච්චර දිග තියෙනවද කියලා දල වශයෙන් 2.9 මීටර් 3ක් දල වශයෙන් around 3 meters, roughly 10 feet pipes. So I just use a piece of off cut. මම ළඟ බට තිබ්බේ නෑ. මම බට කෑල්ලක් තිබිච්ච එකක් ගත්තා. බලමු මීටර 3ක් යන 10ක් විතර. මේක මේ අඩි 50ක් 60ක් වුණත් මේක වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් දෙන්න ඕන බලය තමයි වැඩි කරන්න ඕන. ඒක අපි හුලම් පෙත්තෙන් හුලම් පෙත්ත විශාල කරලා හරි ඒකේ ටෝක් එක වැඩි කරගෙන හරි කරන්න ඕන. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක අනිවාර්යෙන් සිද්ධ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ try කරන්න. අපි බලමු පම්ප් එක ක්‍රියාත්මක කරලා කොහොමද කියලා. දැන් බලමු මම ඉනි පෙත්තක් ගෙනාවා. I got the ladder too. I show you. This is the ladder, and see what's going on. I put in the pump here, and actually another 400 mil long. This one is at definitely more than 10 feet. Mean more than 3 meters. Right? Wait a second. And what we need to do, I got the bigger rod, longer one. Bigger mean long one, not the too big diameter. This one actually 20 mil diameter. Right? A small one. See my finger? And it looks like very much little smaller than that. මේ ඇඟිල්ලට වඩා පුඩ්ඩක් පුංචි. ඇත්තට මේකෙන් සෑහෙන බරක් අල්ලන්න පුළුවන්. මේක තවත් පුංචි උනාට කමක් නැහැ. මොකද බර අඩු කරගන්න. සුදියකට බට නම් හොඳයි. නැත්නම් මෙන්න මේකේ පේන්ට් කරපු බටේකුත් අවුලක් නැහැ. Right? I welded the screw here, the nut here, and then screw on here. මේක මෙහෙම screw එක දාලා. Right? Right. දැන් මෙන්න මේ බටේ සුදියකට බටේ මේක දැන් ප්ලාස්ටික් මේ සම්පූර්ණ දිගටම ගන්න පුළුවන් නම් තව සුදියකට බටයක් වටිනවා. නමුත් ප්ලාස්ටික් බටයක් ගත්තා. වැඩි උසට යන්න නැත්නම් එහෙම වුණ වෙන්නේ නැහැ. මෙතන සීල් වෙන්න ඕන. It must be the seal properly. It shouldn't be leak. මොකද දැන් මේ බටේ ඇතුළට වතුර ඇදෙනවනේ. ඒක හොඳට සීල් වෙන්න. මම මේ පෙන්වන්න විතරයි මේ ඔක්කොම කරන්නේ. ටෙක්නොලොජි එක මේ ටෙක්නිකල් වැඩේ. හැබැයි ඔයගොල්ලෝ කරනකොට ඔයගොල්ලෝ මේවා හරියට කරගන්න ඕන. මේකට හොඳ බටයක් දාමලා. ඔයගොල්ලන්ට දැනුවත් කරන්න තමයි මේක කරන්නේ. ඊළඟට මෙහෙම හිර කරා හොඳට. right? දැන් මේක දිග බටයක්. right? මේ පෙන්නන්නම් අරගෙන මේ තියෙන දිග බටය. තව තියෙනවා දිගට.
ඕක කොහොම උස්සලා අපි හිතන්න ඕන ලිඳ කියලා. හරි වතුර වෝටර් හෝල් එක. රයිට්. අපි ඔකට දැම්මා. දැන් මම ඉහලින් අදිනකොට ඔයාලට පෙනෙයි ඇත්තටම මොකද වෙන්නේ කියලා. මම මගේ කැමරා එක වෙනස් කරගන්න ඕන පොචුට්ටක් ඉන්න. My cat Usa come and sitting on the table. පූසා ඇවිල්ලා මගේ මේසෙ අරගෙන දැන් මට පොඩි කරදරයක් ඌ එලවන්න ඕන පොඩ්ඩක් එහාට. අමින්ද පොඩ්ඩක්. හරි දැන් මම ඉන්නේ ගොඩක් උඩ දැන් මේ පේනවනේ. මේ වගේ බහින්න ඕන බැහැලා උඩට එන්න ඕනේ අඩි 10ක් වගේ දල වශයෙන්. දැන් මගේ උසයි මම නැගපු ස්ටෙප්ස් ටිකයි. බලපුවාම මේ ගානට ඉස්සෙනවා දල වශයෙන්. ටිකක් බහින්ගු. අඩි 10ක් අඩි 4-5ක් උඩ ඉන්නතර මම අත්ත ඉස්සෙන ප්‍රමාණය. දැන් මම කියපු දේ හරියනවා නම් මෙන්න මෙතනින් ජලය පිට වෙන්න ඕන මේ මගේ අර පම්ප් එක. මම අදින උස ජලය මෙතනින් පිට වෙන්න ඕන. තව චුට්ටක් ඇඩ්ජස්ට් කරනවා. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට දල වශයෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා. මම දැන් ගොඩක් උඩට නැගලා ඉන්නේ. So I'm getting on to the ladder. So if I'm saying correct one, if I'm right, the water should come here or here. So this is my hand. So how much? Put this much, right? Roughly 6 inches. අඟල් 6ක් වගේ මෙහෙම උඩට අදිනවා බලමු. මේ විදිහට තමයි පම්ප් එක වැඩ කරන්න ඕන. බලමු. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති මේ බටේ ඇතුලෙන් ජලය මේ හිතන්නත් කලින් ජලය දැන් මෙතන වහලා බලමුකෝ. මෙතනිනුත් එනවා. See, once I close this here, the water come is still more high. So you can pump easy, even the 30-40 meters high. I would say 100 feet or more than that. අඩි 100කට වඩා නැත්තම් කොච්චරද කියලා මම හරියට බැලුවේ නෑ. මේ මීටර 50ක් 60ක් උසට නම් මේක මේ පම්ප් කිරීමේ හැකියාව තියෙනවා. මගේ අත චලනයේ බොහොම තුට්ටයි. අතනින් වතුර පිරුණාට පස්සේ නිරන්තරයෙන් මේ ක්‍රියාත්මක වෙනවා නම් මේ කුඩා ප්‍රමාණයක් හෙල වුණත් ඒ ජලය ටික එනවා. See? ඉතින් ඒ හින්දා ඔයාලට මේක හදාගත්තා. ඒතර හුලගෙන් පෙන්නන්න කොහොමද හුලග ක්‍රියාත්මක වෙන්නේ කියලා මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේක ක්‍රියාත්මක කරගත්ත නොමිලේ ජලය ගන්නවා. ඔයාලා ෆාම් වලට මොනවාද කෙසෙල් වතු වෙන ලොලු කොරටු ඕන දෙයකට කුඹුරක් වුණත් කරන්න පුළුවන් මේකෙන්. ප්‍රමාණයෙන් විශාලය කරගන්න විතරයි ඕන. ඒකට ස්ථානයේ එච්චර උස මහා පරිමාණයේ වතුර ඇලට වඩා ගොඩක් උසයි කතන්දර අවශ්‍ය නැහැ. ඉතින් මේ නිදහසේ නොමිලේ කරගන්න තියෙන වැඩ නෙවෙයි. තෙල් පුච්චන්න ඕන වෙන්නේ නැහැ. වතුර මැෂින් ගන්න ඕන වෙන්නේ නැහැ. මැෂින් ගත්තම තෙල් ඕන. තෙල් ගන්න සල්ලි ඕන. ඊළඟට ඒව රිපෙයාර් කරන්න නඩත්තු කරන්න ඕන. ඔයිල් ඕන. ඔයිල් අවශ්‍ය වෙනවා. ඒ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පම්ප් එකක් ගන්න වෝටර් පම්ප් එකක් ගන්න කීයක් වෙනවද? රුපියල් ලක්ෂයකට කිට්ටු ඇති. රොබින් වගේ හොඳ මැෂින් එකක්. කරන්ට් එකෙන් ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරත් වතුර මෝටරයකට සෑහෙන මිලක් යනවා. මේ මුදලෙන් මේ උලම් පෙත්ත සාදා හදාගත්තා. මේ වගේ පම්ප් එකක් අතින් මම තමන් ගෙදර හදාගත්ත වියදමක් නෑ. මම ඔක්කොම කරේ මේ මගේ ගෙදර තිබිච්ච අමතර විසි කරලා දාපු වට කෑලි යකඩ කෑලි අරගෙන. ඉතින් මේක කොහරි වෙල්ඩින් කරන තැනකට ගිහලා වෙල්ඩ් කරා තමන්ට අවශ්‍ය විදියට. ඊට පස්සේ මේ වගේ ලස්සට හදාගත්තා. සුළඟ තියෙන හැම වෙලාවකම මේ වගේ තියෙනවා. මේ බටේ සයිස් එක 40 මිල් වගේ, ඒ කියන්නේ මිලිමීටර් 40ක් විතර ඩයමීටර් එකයි. යට තියෙන එක මිලිමීටර් 50යි. සුදු යකඩ බටේ විශාලත්වය වැඩි වෙනකොට ඇදෙන වතුර ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි එතකොට දෙන්න ඕන බලය පොඩ්ඩක් වැඩි. නමුත් ඉතින් තමන්ගේ අවශ්‍යතාවයට හරියන විදියට මේ වගේ එකක් හදාගන්න. දැන් මේක අඟල් 3 කාලක් විතර බටයක් නෙමෙයි.
දැන් ගෙදරට වතුර එන බටේ එච්චර ලොකු වෙන්නේ නැහැ. මේක නිරන්තරවම ඔහොම ජලය එනවා කියන්නේ ගෙදර වතුර ටැංකිය පිරෙන්න ඉතින් බොහොම සුළු වෙලාවක් යන්නේ. අනිත් එක තමයි පාවිච්චි කරන එකේ වතුර පිරෙන. විදුලි බිලක් එන්නෙම නැහැ. කරන්ට් එක කැපුවා, ගස් කඩාය වැටුණා. ඒ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ try කරන්න. ඊළඟ කුඩා ප්‍රමාණයේ කෘෂිකාර්මික වැඩවලට ඔය ගැඩොල් කපන තැනකට උනත් මේක ඉතාම සාර්ථකයි.